උත්තරයක් දෙන්න. ඒ තමයි රීබොන්ඩින් එකයි කෙරටින් එකේ අතර තියෙන වෙනස මොකක්ද? රීබොන්ඩින් එකේ ප්‍රයිස් අඩු වෙලා කෙරටින් එකේ ප්‍රයිස් එක වැඩි වෙන්නේ ඇයි? රීබොන්ඩින් එකේදී කොණ්ඩේට ඩැමේජ් එකක් වෙනවා, කෙරටින් එකේදී කොණ්ඩේට ඩැමේජ් එකක් වෙන්නේ නැත්තේ ඇයි? මේවා අපි ළඟට එන ක්ලයන්ට්ස්ට ගොඩාක් තියෙන ප්‍රශ්නයක්. ක්ලයන්ට් කෙනෙක් වෙනකොට අපේ සලෝන් එකට ආවම ඔයාලට එහෙම ප්‍රශ්නයක් ගොඩනැගෙන එක සාධාරණයි. ඒක නිසා ඔන්න අද මම ආවේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඉතින් අපේ කොණ්ඩ ගහ ගත්තම අපේ කොණ්ඩ ගහේ තියෙන ඩයි සල්ෆයිඩ් කියන බන්ධනයක්. මෙන්න මේ බොන්ඩ්ස් එක අපි රීබොන්ඩින් එකේදී රිබොන්ඩින් ක්‍රීම් එක ගහලා 125ක දිනක අතර ප්‍රමාණයක් මෙන්න මේ කියන බොන්ඩ් එක කඩනවා. ඉතින් ඒ බොන්ඩ් එක කඩනවා කියන තැනම ඔයගොල්ලෝ වචනෙම තේරුම් ගන්න ඕන. මේකෙදි කොණ්ඩේට ඩැමේජ් එකක් වෙනවා. ඉතින් බොන්ඩින් කියන වචනේම තියනවා මේකට කොණ්ඩේට ඩැමේජ් එකක් කරලා ඒක නැවත යථාර්ථයට පත් කරන එක තමයි කියලා මේ වචනේම තියෙනවා රීබොන්ඩින් කියලා. ඉතින් මෙන්න මේකෙදි මෙන්න මේ ඩයි සල්ෆයිඩ් කියන බන්ධනය අපි 125ක් 130ක් අතර ප්‍රමාණයක් කඩලා ඊට පස්සේ එයා ඒක වොෂ් කරලා අයන් කරනවා. අයන් කරනවා කියන්නේ අපි මේක ලිප් එකක් දීලා කොණ්ඩ ගහ අපිට ඕනේ ලුක් එකට හදා ගන්නවා. ඊට පස්සේ මේක රීෆිල් කරන්න අපි නියුට්‍රලයිසර් ගන්නවා. නියුට්‍රලයිසර් ගාලා ඉවරලා මේ කොණ්ඩේ අපි හදාගත්ත බන්ධනේ නැවත ශක්තිමත් කරගන්න අපි බන්ධනේ කැඩුවා ඒක ශක්තිමත් කරගන්න අපි නියුට්‍රලයිසර් ආලේප කරනවා. ඉතින් එතකොට මෙන්න මේ කියන රිබොන්ඩින් එකයි කෙරටින් එකයි ලුක් එක දෙකම එක හා සමානයි. එතකොට රිබොන්ඩින් එකේදී අපි කාර කිව්වා වගේ ඩයිසල්ෆයිඩ් කියන බන්ධනේ 35ක් 30ක් අතර ප්‍රමාණයක් කඩනවා. කඩලා ඉවරලා නැවත ශක්තිමත් කරගන්න අපිට ඕන ලුක් එක ගන්න අපි හීට් එකක් දෙනවා. කෙරටින් එකකදී මොකද්ද කරන්නේ? කෙරටින් එකක් කරන්නේ සාමාන්‍ය රිබොන්ඩින් එකක් කරා නම් පළවෙනි පාර දෙවෙනි පාර යාට කෙරටින් එකක් ගොඩක් සූට් වෙනවා. යාට ගැලපෙන්නේ කෙරටින් එකක් වගේ තමයි. රිබොන්ඩින් එකක් කරපු කෙනෙක් දැන් අවුරුද්දක් විතර ගියාට පස්සේ යාගේ කොණ්ඩේ මාසෙට සෙන්ටිමීටර 1.25ක් පමණ ප්‍රමාණයක් වැවෙනවා. වැවුනට පස්සේ මාස 5ක් 6ක් විතර යනකොට සාමාන්‍යයෙන් යාගේ සාමාන්‍ය යම්තාවක් දුරකට කොණ්ඩේ වැවෙලා තියෙන්න පුළුවන්. කොණ්ඩේ වැවුනට පස්සේ අර අපි කලින් කරපු රිබොන්ඩින් එක ටික ටික අඩුට යනවා. මෙන්න මේ ටික ටික අඩුට ගියාට පස්සේ නැවත ඔයා මාස 6කින් 7කින් රිබොන්ඩින් එකක් කරනවා නම් වැවිච්ච ප්‍රමාණය විතරක් කරාම හොඳටම ඇති. එහෙම නැතුව යට ටික කළොත් වෙන්නේ ඔයාගේ කොණ්ඩේ තවත් ඩැමේජ් වෙලා කොණ්ඩේ පෆ් වෙන එක තමයි නැවත වෙන්නේ. එතකොට කෙරටින් එකේදී අපි කරන්නේ ඔයාගේ තියෙන කොණ්ඩේ කියුටිකල් එක. මෙන්න මේ කියන්නේ කොණ්ඩේ කියුටිකල් එක ඕපන් වුණාම ඔයාලට තේරෙනවා කොණ්ඩ ගහ ඇල්ලුවම කොණ්ඩ ගහ හරිම ගොරෝසුයි. කොණ්ඩ ගහ ගොරෝසුයි කියලා ඔගේ අතට තේරෙනවා. සාමාන්‍ය කියුටිකල් එකක් ඕපන් වෙන්නේ මොන වගේ කෙමිකල් ට්‍රීට්මන්ට් කළොත්ද? කියුටිකල් එක ඕපන් වෙනවා අපේ පාරිසරික සාධක නිසා අපේ හෙයාර් එකේ තියෙන කියුටිකල් එක ඕපන් වෙනවා. එහෙම නැත්නම් අපි කෙමිකල් ට්‍රීට්මන්ට් කළොත් මොනවද මේ කෙමිකල් ට්‍රීට්මන්ට්? කොණ්ඩ බ්ලීච් කළොත් අයන් කළොත් සාමාන්‍ය දුරකට කියුටිකල් එකට බලපෑම් ඇති කරනවා. නමුත් ඒක ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. මොකද ඒක ටෙම්පරරි හෙයාර් සෙටින් එකක් නිසා. එතකොට කොණ්ඩ බ්ලීච් කළොත් කලර් කළොත් රිබොන්ඩින් කළොත් ස්ට්‍රේට් කළොත් රිලැක්ස් කළොත් මෙන්න මේ කියන්නේ හැම කෙමිකල් ට්‍රීට්මන්ට් එකකදී අපේ කියුටිකල් එක ඕපන් කරලා තමයි අපි මෙන්න මේ කියන කෙමිකල් කොණ්ඩ ගහට ඇතුළත් කරන්නේ. කොණ්ඩ ගහේ කෝටෙක්ස් එකට ඊට පස්සේ තමයි අපිට ඕන විදිහට අපි කොණ්ඩ ගහ හදාගන්නේ. එතකොට මෙන්න මේ කියුටිකල් එක එහෙම වුණාම ඕපන් වෙනවා. මෙන්න මේ අපි රිබොන්ඩින් එකක් කරලා නැවත මේ කුඩින් අවුරුද්දක් විතර මාස 8ක් අවුරුද්දක් විතර ගියාම නැවත මේ කුඩින් රිබොන්ඩින් එකක් කළොත් අන්න අර කලින් කරපු ටික ඔයාගේ පෆ් වෙන්න බලනවා. ඊට පස්සේ අපි කියනවා ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා කොණ්ඩේ කැඩි කැඩි යනවා කියලා. රිබොන්ඩින් කියන වචනේම තියෙනවා අපි මේක බන්ධන කඩලා නැවත ශක්තිමත් කරන නැවත ආරාප්තයට පත් කරනවා කියන්නේ. අපි කෙරටින් එකකදී කරන්නේ මෙන්න මේක න අපේ ඕපන් වුණු කියුටිකල් එක. කියුටිකල් එක නැවත යථා තත්ත්වයට පත් කරන එක තමයි අපි කෙරටින් එකේදී බලාපොරොත්තුවක් වෙන්නේ. ඒ කියන්නේ ලැමිනේෂන් එකක් වගේ කොණ්ඩ ගහය ආරක්ෂා කරන එක තමයි අපි කෙරටින් එකේදී බලාපොරොත්තු වෙන්නේ. කලින් කොණ්ඩේ බ්ලීච් කරපු කෙනෙක් නම් කලර් කරපු කෙනෙක් නම් ස්ට්‍රේට් කරපු කෙනෙක් නම් යාට ගොඩාක්ම සූට් වෙන්නේ කෙරටින් ට්‍රීට්මන්ට් එකක් තමයි. මොකද අපි මේකදී කොණ්ඩේට ප්‍රෝටීන් එකක්, කොණ්ඩේට ෂයින් එකක්, එතකොට යන කොණ්ඩේ ලැමිනේෂන් එකක්, කියන්නේ කොණ්ඩ ගහේ කියුටිකල් එක වටේට කෝට් එකක් වගේ කොණ්ඩ ගහ ආරක්ෂා කරන ආවරණයක් තමයි අපි මෙන්න මේ කෙරටින් එකෙන් කොණ්ඩේට ලබා දෙන්නේ. එතකොට මෙන්න
මෙන්න මේ අපි පිටතින් ලබා දුන්නු කෝඩ් එක. මේ කෝඩ් එක අපි ආරක්ෂා කරගන්න නම් අපි කොණ්ඩේ ෂැම්පු කරද්දී කොණ්ඩේ වොෂ් කරද්දී සැර ෂැම්පු භාවිතා කරන්න නරක. අපි සැර ෂැම්පු භාවිතා කළොත් මෙන්නේ අපි අර පිටතින් ලබා දුන්නු ලැමිනේෂන් එකට ඩැමේජ් වෙලා ඒක එළියට යන එක තමයි අපි සැර ෂැම්පු එකක් භාවිතා කළොත් මෙන්නේ. ඒක නිසා පැරබන් ෆ්‍රී ෂැම්පු අපි පාවිච්චි කරනවා කෙරටින් ට්‍රීට්මන්ට් එකකින් පසුව. ඉතින් කෙරටින් එකේ රීබෝන්ඩින් එකේ තියෙන වෙනස මේක තමයි. අපි කෙරටින් එකෙන් කරන්නේ අපේ ඩැමේජ් එක රිපෙයාර් කරන එක. රීබෝන්ඩින් එකකදී කරන්නේ අපේ සල්ෆයිඩ් කියන බන්ධනේ කඩලා අපිට ඕන විදිහට කොණ්ඩේ ලුක් එක වෙනස් කරගන්න එක. ඉතින් ඔයා තීරණය කරන්න ඕන ඔයාගේ කොණ්ඩේට ගැලපෙන්නේ දැන් කෙරටින් එකක්ද රීබෝන්ඩින් එකක්ද. මම ඉතින් මතක් කරනවා නැවත වතාවක් පළවෙනි පාර කරා කියලා මේකදී කොණ්ඩේට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මොකද අපි ඩැමේජ් කරන්නේ 125 30 අතර ප්‍රමාණයක් විතරයි. එතකොට 150 125 මේ 160ක් එහෙම නෙමෙයි 125 30 අතර ප්‍රමාණයක් විතරයි ඩැමේජ් කරන්නේ. අපි රීබෝන්ඩින් එකක් ෆස්ට් කරලා සෙකන්ඩ් එකේදී නැවත ඒක උඩින් රීබෝන්ඩින් එකක් කරන්න ගියොත් තමයි අපේ කොණ්ඩේට ඩැමේජ් එකක් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා තීරණය කරන්න ඕන ඔයා පළවෙනි පාර රීබෝන්ඩින් එකක් කරනවා ඔයාට දෙවෙනි පාර කරන්න ගැලපෙන කෙරටින් එකක් තමයි කියලා ඔයාට තීරණය කරන්න ඒ හැකියාව තියෙනවා. ඔයාට අයිති තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් සලෝන් එකට ගිහිල්ලා ඔයාට ගැලපෙන දේ ඔයාට තෝරගෙන ඔයාට ඒ ට්‍රීට්මන්ට් එක සලෝන් එකකින් ඔයාට හෙයර් ටෙස්ට් කියලා කරගන්න. ඉතින් මම ඔයාගේ නැවත අනිත් වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම් කෙරටින් එකේ ආෆ්ටර් කෙයාර් සහ රීබෝන්ඩින් එකේ ආෆ්ටර් කෙයාර් කොහොමද කියලා. ඉතින් අදට මේ පණිවිඩය හොඳට මතක තබාගෙන ඔයාට ගැලපෙන රීබෝන්ඩින් එකක්ද කෙරටින් එකක්ද ස්ට්‍රේට් එකක්ද කියලා ඔයාට අවශ්‍ය තැනින් කරගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්න.